So Arabica. So Arabica කියන variety එකේ තියෙන විශේෂත්වය බලමු. Arabica කියන variety එකේ varieties වැඩි. ගොඩක් varieties තියෙනවා. Right? තියෙනවා bourbon, තියෙනවා caturra, තියෙනවා geisha කියලා විවිධාකාර නම් වලින් තියෙනවා ඒකේ variety. Arabica එකේ robusta එකට වඩා caffeine ප්‍රමාණය අඩුයි. caffeine කියන්නේ මොනවද? මොනවා හිතෙන්නේ? caffeine කියන්නේ coffee වල තියෙන chemical එක. So making වෙන්නේ සරලවම කිව්වොත් අපි කියමු ඔයාලට මහන්සි දැන්. ඔයාලට නිදිමතයි, කම්මැලි කියලා ඔයාලට එක්ක tired ගොඩාක් වැඩ කරා. right? ගොඩාක් රෑ වෙනකන් ඇහැරලා හිටියා. right? ඔයාලට නිදිමතයි. right? ඔයාලට නිදිමතයි කියලා ඔයාලට feeling එකක් තියෙනව නේද? එතකොට මොනවද කරන්නේ? නිදා ගන්න. right? නැත්නම් rest එකක් ගන්නවා නේද? එතකොට මොකද මගේ body එක මගේ මොලේ කියනවා ඔයා ගිහලා දැන් නිදා ගන්න. ඔයාලට rest එක අවශ්‍යයි කියලා. හැබැයි coffee එක බිව්වම මොනවද වෙන්නේ? ඒ caffeine නිසා අපේ නිදිමත කියන feeling එක tired කියලා තියෙන feeling එක අපෙන් අයින් කරනවා. පැහැදිලිද? එතකොට හැබැයි මම physically tired and sleepy. හැබැයි coffee නිසා මට පොඩ්ඩක් වැඩ කරගෙන යන්න පුළුවන් ඉස්සරහට. ඒ වගේම සාමාන්‍යයෙන් Arabica කියන variety එක මීටර් 700ට sea level මීටර් 700ට උඩින් තමයි හැදෙන්නේ. කියන්නේ කඳුකර ප්‍රදේශවල. මොනවාද කඳුකර ප්‍රදේශ? ලංකාවේ ගත්තොත් සුදුසු environment එක තමයි කඳුකර ප්‍රදේශ. right? මීටර් 700ට උඩින් තියෙන ප්‍රදේශ තමයි Arabica කියන variety එකට සුදුසු. මොකද එයාට අවශ්‍ය soil condition එක, ඒ වගේම weather condition එක, මේ දේවල් ඔක්කොම එයාට ලැබෙනවා. right? එයා හොඳට හැදෙනවා ඒක. ඒ වගේම මේකේ ගොඩක්ම ලෝකෙ පාවිච්චි කරන තව හේතුවක් තමයි මේකේ තියෙන රසවත්. So generally higher acidity, right? Higher acidity. Acidity කියන්නේ මොනවද? ඇඹුල්. right? So අපි පළතුරක් ගත්තොත් මොනවද ඒකේ තියෙන රසවත්? අඹ කිව්වොත් අඹ රස තියෙනවා. ඒ වගේම ඒකේ පැණි රස තියෙනවා. right? ඒකේ තියෙනවා ඇඹුල් රස තියෙනවා නේද? So ඇඹුල් කියන එක හැම fruit එකේම තියෙන දෙයක්නේ. ඕනම fruit එකක තියෙනවා නේද? So ඇඹුල් කියන එක fruity පැත්තට ගන්න පුළුවන් flavor එක. එතකොට මේකේ ඒ fruity පැත්තට බර flavors තියෙනවා Arabica කියන variety. ඒ වගේම lighter body, ඒ වගේම floral and citrus notes making අපිට දැනෙනවා. right? Floral and citrus. ඒ වගේම අපි robusta ගැන කතා කරොත් robusta එකේ මොනවද තියෙන විශේෂත්වය? මේකේ caffeine ප්‍රමාණය වැඩි. right? මේක ගොඩාක් හැදෙන්නේ low altitudes වල. ඒ වගේම acidity ගතිය මේකේ ගොඩාක් අඩුයි. ඒ වගේම හැබැයි heavier body එක කියන්නේ අපිට mouth feel එකෙන් අපිට දැනෙනවා ඒකේ heavy body එක. right? taste එකක් තියෙනවා. ඒ වගේම woody and earthy flavor එකක් තමයි තියෙන්නේ. woody කියන්නේ මොනවද? ගහක පොත්තක් නැත්තම් පස්. ඒ වගේ රසවල් තමයි ඒ coffee එකේ ඔයගලන්ට taste කරන්න වෙන්නේ. දැන් මම කතා කරන්න යන්නේ robusta and arabica එකේ තියෙන කොහොමද coffee එකක් ඔයගලන්ට දුන්නොත් කොහොමද identify කරගන්නේ කියලා. right? so මේ තියෙන්නේ arabica. so arabica එකේ shape එක ගත්තොත් පොඩක් oval shape එකක් තියෙනවා. right? බිත්තරයක් වගේ. right? ඒ වගේ මේකේ බලන්න මේ line එකට කියනවා silver skin එක කියලා. so silver skin එක මෙන්න මේ වගේ ඇදෙට තියෙනවා. right? robusta බලන්න පොඩ round එක තියෙනවා. ඒ වගේම කෙලින් තියෙනවා. ඒ වගේම ගොඩක් වෙලාවට size එකකින් බැලුවොත් robusta කියන එක පොඩි arabica size එකකින් ලොකුයි. right?